හයි යාළුවනේ කොහොමද ඔයාලට ශාක්‍ය ව්ලොග් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩ දවසකින් ඔයාලට vlog එකක් අරන් එන්න බැරි වුණා. මට හිතුණා මෙන්න මේ යාළුවාගේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. මෙන්න මේ අහිංසක යාළුවාගේ නම තමයි චූටි. අපි යාට ආදරේට චූටි කියලා කතා කරන්නේ. ඉතින් එයා අපි ළඟට ඇවිල්ලා දැන් අවුරුදු 5ක් වෙනවා. දැන් අපේ පවුලේ සමාජිකයෙක්. එතකොට මෙයාව මට ගෙනත් දුන්නේ මගේ අම්මා. එයා දර හොයන්න ගිහින් ඉන්නකොට මෙයාව අල්ලන් යන්න හදලා තියෙනවා උගුස්සෙක්. ඉතින් බල්ලෝ උගුසපාරේ පන්නද්දී මෙයාව අතෑරිලා තියෙනවා. කොහොම හරි ඉතින් අම්මා මට මෙයාව ගෙනත් දෙනකොට මෙයාගේ කකුල එහා පැත්තේ කකුල දෙකට වෙන්නෙන්න මේ ආසන්නව කැඩිලා තිබ්බේ. එතකොට මම මේ පරපත්තු දෙකක් වගේ හදලා මං කකුල අර හෙලවෙන්නේ නැති වෙන්න වෙලවලා මම මෙයාව පසු වෛද්‍ය ડોක්ටර් ගාවට අරගෙන ගියා අම්මයි මයි දෙන්න. ඊට පස්සේ ડોක්ටර් බලලා කිව්වේ ෂුවර් නෑ කකුල අපිට සනීප කරගන්න පුළුවන් වේද කියලා. හැබැයි අපි try එකක් දීලා බලමු කියලා ડોක්ටර් බෙහෙත් දාලා ඉතින් අපි මෙයාව ගෙදර අරන් ආවිලා දවසක් අපි බෙහෙත් දාන්න අරන් ගියා. කොහොම හරි කකුල සනීප කරගන්න පුළුවන් වුණා අපිට. හැබැයි ඉස්සර වගේ අපිට යාට නිදහස දෙන්න නම් බැරි වුණා. ඉතින් එයාගේ ඇස් දෙකම පේන්නේ නෑ යාළුවනේ. පව් මට හරි දුකයි. මං කැමති නෑ සතුන්ව හිර කරගෙන තියාගන්න. හැබැයි එයාගේ ජීවිතේ හරි රැකිලා තියෙනවා. ඉතින් එයාට ඇස් පේන්නේ නෑ. එයා කැම ටික කන්න පාවා ඉතින් ගොඩක් අමාරුවෙන්. දැන් අපිට ඇස් දෙක පේන්නේ නැති වුණොත් එහෙම අපි නිකන් අත ගාලා හිමනේ හොයලා ගන්න. ඒ වගේ තමයි එයා චුට්ට හොටෙන් එනලා එහෙම තමයි මේ බලලා එහෙම කැම එක හොයාගෙන කන්නේ. මොනවා වුණත් අපි කැම එක තියලා තින්න හැමදාම එකම පැත්තට. එයා දැන් ඒකට පුරුදු වෙලා ඉන්නේ. එකම පැත්තට කැම එක වතුර එක එයාට දීලා තියෙන්නේ. එතකොට එයාට කැම වලට අපි දෙනවා ගස් ලබු, එතකොට බත්, පීකුදු, එතකොට තව ඔය මේ පොඩි මාළු කටු ඇරලා එහෙම දෙනවා. මොකද එයාලා පළතුරු විතරක් කාලා ඉන්න සත්තු නෙවෙයිනේ. එතකොට එයාලා කනවා තව පොඩි කෘමි සත්තු එහෙම කනවා. ඒ නිසා අපි ඒවත් එයාට දෙනවා. හරි ඔන්න ඊට පස්සේ තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. හැබැයි පෙනීද කියලා නම් ෂුවර් නෑ යාළුවනේ. මම මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන නිසා. ඔයාලට පේනවද චූටි සමනොල්ලු ගොඩ ඉන්නවා. මට හරි ආස හිතුණා ඒවා ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. මේ දැන් සිරිපාද යන කාලේනේ. දැන් සමනොල්ලු ගොඩ අපිට දකින්න හරිම අඩුයි. හැබැයි උනාට මොන්න මේ සැරේ අපේ වත්තේ හිටියා සමනොල්ලු ගොඩ. මට හිතුණා ඉතින් සමනොල්ලු මේ ටික වීඩියෝ කරලා දාන්න. ඉතින් චූටි එයාලා චූටි පෙනේද දන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසකින් නම් බුදු සරණයි මගේ යාළුවනේ ඔයාලා හැමෝටම.